විරාමයකට පස්සේ අපි ආයෙත් ආවා. ඔන්න අපි මුලින්ම කිව්වනේ අපිත් එක්ක දක්ෂ යාළුවෝ ගොඩාක් ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ දක්ෂ යාළුවෙක් තමයි අද අපිත් එක්ක ඉන්නේ. ඉතින් මේ යාළුවාට ගොඩක් හොඳට ගණිතය පුළුවන් නේද හෂේ? ඔව් අනිවාර්යයෙන්ම. අපි එන මුලින්ම මේ යාළුවගේ විස්තර ටිකක් අහගමුකෝ. ඉතින් නංගි කියන්නකෝ පොඩ්ඩක් ඔයා ගැන විස්තරයක්. ඒ කියන්නේ ඔයාගේ නම, කොහේ ඉඳලාද ආවේ, පාසල මොකක්ද මේ වගේ විස්තරයක්. මගේ නම නුරේෂිරුත්ම හෙට්ටිආරච්චි. මම ආවේ කුරුණෑගල ඉඳන්. මගේ ඉස්කෝලේ තමයි ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් කුරුණෑගල. ඔව්. එතකොට ඔයාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 7යි. හරි. ඉතින් නංගි පොඩ්ඩක් ඔයාගේ පවුල ගැන පවුල විස්තර ටිකක් ගැනත් කියන්නකෝ. මගේ පවුලේ ඉන්නේ මගේ අම්මා, තාත්තා, මගේ අත්තම්මයි මමයි. ඔව් සංගීසි අපේ මේ නංගි ඔන්න අද අපේ වැඩසටහනට එකතු වෙන වෙලාවෙ ඉඳන් යාගේ කරේ මිඩල් එකක් දාගෙන තමයි ඉන්නේ. අපි පොඩ්ඩක් මේක ගැන අහමු නේද? ඔව් ඉතින් නංගි කියන්නකෝ ඔයා මේ කරට දාගෙන ඉන්න මෙඩල් එක මොකක්ද? ඔයාට ඒක කොහොමද ලැබුණේ කියලා. අයියේ මට මේ මෙඩල් එක හම්බුනේ South East Asian Mathematical Olympiad Global Competition එකෙන් මම gold medal එකක් අරගෙන ලංකාවට world rank number 1 දුන්නා. ඔව් අපි මේ මෙඩල් එක අපේ යාළුවන්ටත් පෙන්නමු නේද? බලන්නකෝ යාළුවනේ ඉතින් ඔන්න ඔලිම්පියාඩ් තරගයකින් මේ නංගි මුළු ලෝකෙන්ම number 1 වෙලා තමයි මේක ලැබිලා තියෙන්නේ. ඉතින් නංගි පොඩ්ඩක් කියන්නකෝ මේ තරගය ගැන විස්තර ටිකක්. ඒ කියන්නේ මේ තරගෙට ලංකාවෙන් කී දෙනෙක් සහභාගී වුණාද? එතකොට රටවල් කොච්චරක් විතර තිබ්බද? රටවල් 22ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ තරගයට සහභාගී වුණා. අපේ රටෙන් ආව 109 යාළුවෝ. ඔව් ඉතින් ඔයත් එක්ක තරඟ වැදුනේ මොන වගේ රටවල් වලින්ද? ඔස්ට්‍රේලියාගේ තව ගොඩාක් රටවල් වලින්. ඔව් බලන්නකෝ අපේ නංගිට අවුරුදු 7ක් වුණාට කොච්චර දේවල් එයා කරලා තියෙනවද කියලා. ඔව් ඉතින් නංගි දැන් නංගි අපේ ගොඩක් යාළුවෝ නැටුම් පැත්තට දක්ෂයි. සමහර කට්ටිය ලස්සනට චිත්‍ර අඳිනවා. ඉතින් දැන් අපේ නංගි දැන් මැතමැටික්ස් පැත්තෙන් ඉදිරියට ගිහිලා තියෙන්නේ. ඇයි ඔයා හිතුවේ මේ පැත්තෙන් ඉදිරියට යන්න ඕනි කියලා? මම පොඩි කාලේ ඉඳන්ම මැත්ස් වලට ආසයි. මම ඉස්කෝලේ හැම එක්සෑම් එකකටම මැත්ස් වලට 100න් 100 ගන්නවා. ඉතින් ඒ නිසා මගේ ඉස්කෝලේ මට මේ තරගයට අවස්ථාවක් දුන්නා. ඔව් එතකොට දැන් ඔයා කියන්නකෝ ඔයා මේ තරගයට ගියාම ඔයාට මොනවාද හිතුනේ? හරි සතුටු හිතුණා. ඔව් ඉතින් නංගි දැන් ඔයා මේ වගේ තරඟවලට ඒ වගේම මේ ඔලිම්පියාඩ් තරගයට එහෙම ගියාම ඔයාට සිද්ධ වෙච්ච අමතක නොවන මොකක් හරි සිද්ධියක් තියනවද? ඒක තමා මට මේ මෙඩල් එක හම්බුණ දවස. ඔව් සංගීසි අපේ මේ යාළුවා තවත් පැති ගොඩකට දක්ෂ යාළුවෙක් තමයි. අපි ඒ නිසා මෙයාට දැන් ලැබිලා තියෙන සර්ටිෆිකේට්ස් ටිකක් එහෙම බලමුද? ඔව් අපි එහෙනම් සර්ටිෆිකේට් ටිකක් බලමු නේද හෂේ? ඔව් ඉතින් මෙතන මේ තියෙන සර්ටිෆිකේට් එක ලැබිලා තියෙන්නේ අපේ නංගිට එයාට ඔලිම්පියාඩ් එයාගේ ඔලිම්පියාඩ් තරගයේ වර්ල්ඩ් රැන්ක් නම්බර් 1 වෙලා තමයි එයාට මේ සර්ටිෆිකේට් එක ලැබිලා තියෙන්නේ. ඔව් ඒ පකේම මෙතන තියෙනවා gold medals ටික. ඉතින් මේක අපේ යාළුවාට හම්බලා තියෙන්නේ examination කියන එකකින්. ඉතින් අපේ යාළුවාට ගොඩක් gold medals තියෙනවා. ඒ විතරක් නෙවෙයි සංදිසි. මෙතන තවත් සර්ටිෆිකේට්ස් දෙකක් තියෙනවා. අපේ යාළුවාට මේ සර්ටිෆිකේට්ස් දෙකම ලැබිලා තියෙන්නේ ස්පීකින් වලින්. මෙතන සිංහල ස්පීකින් වලින් එකකුයි ඉංග්‍රීසි ස්පීකින් වලින් තව එකකුයි තියෙනවා. ඔව් ඉතින් අපිට කියන්නකෝ පාසලේ තියෙන වෙනත් තරඟ ගැන මොනවද තියෙන්නේ කියලා. අපේ පාසලේ තව තියෙනවා තරඟ තව
තව ඉංග්‍රීසි බෙස්ට් ස්පීකර්, සිංහල බෙස්ට් ස්පීකර් තව ගොඩාක් වර්ග තියෙනවා. ඕ ඉතින් කියන්නකෝ ඔයාගේ මේ දැන් ඔයා මෙතනින් කතික වලින්ම සර්ටිෆිකේට්ස් දෙකක් ලබාගෙන තියෙනවානේ ඉංග්‍රීසි and සිංහල. ඉතින් කියන්නකෝ ඔයා පොඩ්ඩක් මේ තරඟය ගැනත් ඒක කොහෙද තිබ්බේ කොහොමද ඒක තිබ්බේ පොඩ්ඩක් ඒ ගැනත් කියන්නකෝ. ඒක තිබුණේ ඔඩිටෝරියම් එකේ. කුරුණෑගල ඔඩිටෝරියම් එකේ. ඉතින් ඔන්න බලන්නකෝ මේ අපේ යාළුවාට මේක නැෂනල් ඉවෙන්ට් එකකින් තමයි මේක ලැබිලා තියෙන්නේ. ඔව් ඒ වගේම මම තවත් ආසයි මෙඩල් එකක් බලන්න. ඉතින් මෙතන තියෙන මෙඩල් එක නම් ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා. මෙතන අපේ යාළුවාට ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා වලින් ගොඩාක් මෙඩල්ස් තියෙනවා. ඉතින් යාළුවේ කියන්නකෝ දැන් ඔයා මැත්ස් වලින්ම ඉදිරියට යන්නේ ඇයි කියලා. මම ආසයි මැත්ස් වලට මොකද ඒවා හරි ඊසි වෙනවා සමහර වෙලාවට. තව ඒවල ෂෝප් විදි තියනවානේ වඩ හදන්න එහෙම. ඒ හින්දා මම මැත්ස් වලට ආසයි. ඔව් ඉතින් අපි කිව්වනේ අපේ යාළුවන්ට වෙන විදිහට එක දක්ෂතා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අපේ යාළුවාට ලස්සන සින්දු කියන්න පුළුවන්. එහෙනම් මම ආසයි ඔයාගේ ලස්සන සින්දුවක් අහන්න. අපි එහෙනම් ඔයාගේ සින්දුවක් අහමු නේද? හරි. එහෙනම් අපි දැන් බලමුකෝ ඔයාගේ ලස්සන සින්දුවක් එහෙනම් අපි දැන් ඒක කියමු. හරිම ලස්සනට අපේ නංගි ඒ සින්දුව කිව්වා නේද සඳිසි? ඔව් අපේ යාළුවා හරිම ලස්සනට කිව්වා. ඉතින් කියන්නකෝ ඔයාට මේ සින්දුව කියන්න උදව් කරේ කවුද කියලා? මගේ අම්මයි තාත්තයි. ඔව් ඉතින් නංගි දැන් අපේ නංගි මැතමැටික්ස් ඔලිම්පියාඩ් වලින් වර්ල්ඩ් රැන්ක් නම්බර් 1 වුණා. ඉතින් මෙතනදී දැන් ඔයා මේ විදිහට ගණන් හදන්න මේ දේවල් ඉගෙන ගත්තේ කොහොමද? මගේ අම්මයි තාත්තයි මට කියලා දුන්නා ගොඩාක් දේවල්. මගේ අම්මා මට මැත්ස් පේපර්ස් හදලා දීලා, තව මැත්ස් කියලා දීලා මට ගොඩාක් තව දේවල් කරා. මගේ තාත්තා මට තව ගොඩාක්
අමාරු questions ගොඩාක් මට උදව් කරා. ඕ එතකොට ඔයා මේ මැත් සම්බන්ධ වෙන ක්ලාසස් වලට යනවද කියලා කියන්න. නෑ මම ක්ලාසස් යන්නේ. ඕ ඒ කියන්නේ අපේ යාළුවා ගෙදර ඉඳලා තමයි එයාගේ අම්මගේ තාත්තගේ උදව්ව අරගෙන ලස්සනට මේ විදිහට ගණන් හදන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්නකො කොච්චර ලොකු දක්ෂතාවයක් තියෙනවද කියලා. ඔව් ඒ වගේම අපේ මේ නංගිට තාම වයස අවුරුදු 7යි. බලන්නකො සඳසි. ඉතින් නංගි දැන් ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඉඳිද්දි හොබි එකක් විදිහට කරන්නේ මොනවද? මම පොත් කියවනවා. මම හැමදාම මගේ ගෙදර ලයිබ්‍රරි එකක්ම තියෙනවා පොත් වලින්. ඔව් එතකොට අපිට කියන්නකෝ ඔයාගේ ඔයා ලොකු වෙලා වෙන්න කැමති අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා. අක්කේ මට ගොඩාක් ඇම්බිෂන්ස් තියෙනවා. එකක් තමයි ළමා රෝග වෛද්‍යවරියක් වෙන්න, අනිත් එක තමයි ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න. මේ ඉතින් මට මේවා අචීව් කරන්න නම් මම සයන්ස් ස්ට්‍රීම් එකේ ඉහළට ඉගෙන ගන්න ඕනේ. ඔව් බලන්නකො ඉතින් අපේ මේ නංගි හොඳට ඉගෙනගෙන එයාගේ අනාගත බලාපොරොත්තු දෙකටම යන්න බලනවා. ඉතින් ඔන්න අපි ඒවට සුබ පතනවා හරිද? ඉතින් ඒ වගේම කියන්නකෝ දැන් ඔයාට මේ තැනට එන්න. ඒ කියන්නේ මෙච්චර මෙහෙම සර්ටිෆිකට්ස් ගොඩක් ගන්න, මෙඩල්ස් ගොඩක් ගන්න, ඒ වගේම මැතමැටික්ස් වලින් මුළු ලෝකෙම නම්බර් 1 වෙන්න. ඉතින් මේ දේවල් වලට උදව් කරපු කට්ටිය ගැන කියලා එයාලටත් අපි ස්තුති කරමු නේද? මගේ අම්මා මට පේපර්ස් හදලා දීලා තව ගොඩක් දේවල් කරා. මගේ තාත්තා මට අමාරු ක්වෙස්චන්ස් එක උදව් කරා. ඒ වගේම සීමා ශ්‍රී ලංකා. ඒගොල්ලොත් අපිට ගොඩාක් උදව් කරා. ඔව් ඉතින් ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා නංගි දැන් ඔයාගේ ඉදිරියට එන තරඟ මේ හැම දෙයක්ම සාර්ථක වෙලා වාට මේ වගේම හොඳ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම බොහොම ස්තුතියි අද දවසේ අපේ වැඩසටහනට එකතු වෙලා අපේ වැඩසටහන ලස්සන කරාට. ඔව් ඒ වගේම මාගෙන සුබ පතනවා ඔයාට ඉදිරියට තියෙන එක තරඟ වලින් ගොඩක් හොඳ දිනන්න කියලා. ඉතින් හෂේ ඕගොල්ලන්ටත් ආසයි නම් මේ පුංචි පැංචි මැදිරියට ඇවිල්ලා ඕගලන්ට තියෙන දක්ෂතා පෙන්වන්න ආසය යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ WhatsApp නම්බර් එකට කතා කරන්න. ඒ තමයි 071 මෙන්න මේ WhatsApp නම්බරයට කතා කළා තමයි ඕගලන්ගේ තියෙන දක්ෂතා මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන්. ඔව් සඳසි ඉතින් මේ බලාගෙන ඉන්න හැම යාළුවෙක්ටම මොකක් මාර දක්ෂතාවයක් තියෙනවානේ. අපි හැමෝටම අපි දන්නේ නැති වුණා මොකක් මාර දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මොන ඒ නිසා අනිවාර්යයෙන්ම සඳසි කිව්වා වගේම අපේ WhatsApp නම්බරයට කතා කරන්න කියලා අපි කියනවා. එහෙනම් අපි දැන් අපේ මුළු ලංකාවෙම තියෙන විශේෂ තැන් ගැන විස්තර කියන සඳසි යාළුවා අද කොහෙටද කියලා තියෙන්නේ කියලා බලලෙමුද? ඔව් අපි බලමුකෝ අපේ මේ සඳසි යාළුවා අද කොතනටද ගිහිලා තියෙන්නේ කියලා.